ගාෆිල් මේ ඉන්නේ මං කියන්නාවේ මං යනවා මාකට් එකට. ඡායක හොඳයි. කන බොන දේවල් ගේනකොට ජෝන් ටිකක් ලොකු සයිස් වලින් ගේන්න. මම ඉන්නවනේ මෙතන කන්නේ. ගිහිල්ලෙන්නම්. මොනවද ගාෆිල්? ඔයා කෝකටත් ඇහැ ගහගෙන ඉන්න මීයෝ රින්ගනවාද කියලා. මීයෝ කොහෙද මෙහෙ රින්ගන්නේ? ඒවා කොහෙද මාත්? හැබැයි ඔයා හින්දා දැන් මේ ගෙදර මේ කරදරේ අඩුයි. වන්දනවා. ඒක නෙමෙයි. මේකේ අයිතිකාරයා මහත්තයාද? ඔව් මං තමයි. ඇයි මොකද්ද කාරණේ? මං තමයි මී වනසිංහ. මීයන් මර්ධන විශේෂඥයෙක්. අපිට ආරංචි වුණා මේ ස්කීම් එකේ මීයන්ගේ ප්‍රශ්න තියෙනවා කියලා. අපේ ගෙදර නම් මීයෝ නෑ. ඒ වුණාට ලොකු මීගඳක් එනවා. මේ කාඩ් එකේ මගේ නම්බරය ඇති. උදව්වක් ඕන වුණොත් කෝල් එකක් දෙන්න. අපි ඉක්මනටම මෙතෙන් දෙනවා. ස්තුතියි කිව්වට ඒත් අපේ ගෙදර නම් මීයෝ නෑ. ගාෆිල් ඉන්නකම් බය වෙන්නේ මොකටද? Jing tak tak, 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 jing tak tak. මියෝ සින්දු කියලා නටනවා වගේ ඇහින්න මගේ හිතේ සැකේට වෙන්නේ නැති. Jing tak tak, jing tak tak. අන්වාගේ නෑදෑයෙක් ඇවිල්ලා. නෑ යන්න ඉතින් බෑග් කියන්න බෑනේ. නේද ගාෆිල්? කොයි නෑ ඔය ආවත් මට ප්‍රශ්නයක් නෑ. මගේ කැම බීම ටික වෙලාවට ලැබෙන්න ඕනේ. ජින් tak tak, jing tak tak, jing tak tak. මීපුර මාමද? නැත්තම් මීපුර නැන්දද? නෑ ඔයාගේ මස්සිනා මැක්ස්. මැක්ස් මස්සිනා? ඇයි මොකද? එයා අමාරු කාරෙක්ද? ජින් tak tak. මැක්ස් මස්සිනා නෝ කියන්නේ හරිම නරකයි. එයාට පූසු පෙන්නන්න බෑ. අනේ අන්ත නිකන් බොරු කියන්නේ නැතුව පූසු පෙන්නන්න බැරි මීයෝ ඉන්නවදානි? ස්ක්‍රීක්! ඔයා මොනවද මෙතන මේ කරන්නේ? පූසෙක් එක්ක. මස්සිනා මං ඔයව බේරගන්නම්. මට හොඳට චීනට පුළුවන්. ඊයා! මේ ටිකක් අමාරු කාර්යයක් වගේ නේද? ඔන්න අපේ ෂෝ එකට නියම කොල්ලෙක් ඇවිල්ලා ඉන්නේ ආයේ කියලා වැඩක් නෑ. මේ මස්සිනා ඔය අපිව ගාෆිල්ගෙන් බේරගන්න ඕනේ නෑ. එයා මගේ යාළුවා. මොනවා? ඔයාගේ